කොහොමද ඉතින් අදත් වෙනද වගේම ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම මගේ channel එකට. ලස්සන උදේවරුවක පුංචි vlog එකක් ඔයාලත් එක්ක බෙදාගන්න කියලා හිතුණා. බලන් ඉඳලා අපේ පැත්තටත් ඔන්න හොඳටම වැස්සා. වැස්සෙන් පස්සේ අපේ පරිසරයේ තියෙන්නේ අමුතුම සුන්දරත්වයක්. ඒක අමුතුම ලස්සනක්. ඉතින් ඒ ලස්සන බලන්නත් එක්ක මං අද අපේ වත්ත පහළටත් ගියා. මෙන්න මේ මල මං අහම්බෙන් තමයි දැක්කේ. ඔයාලටත් පෙන්වන්න කියලා හිතුණා. ඉතින් පැෂන් මලකට හරිම සමානයි. ඉතින් නම දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ බලන්න මේ වර්ගේ මොකක්ද කියලා. ඉතින් හරිම ලස්සන කැලෑ මලක් තමයි. මේ තියෙන්නේ අපේ ගෙදර තියෙන මදාර ගහ. ඉතින් හරිම ලස්සනට ගහ පුරාම මල් තියෙනවා. හැම තැනම ලස්සනට මේ වගේ මල් හැදිලා තියෙනවා දකිද්දි හිතට නම් මාරම සතුටුයි. මෙන්න මේ දම්පාට මල් තියෙන පුංචි පැල අපේ වත්ත පුරාම මේ දවස්වල හැදිලා තියෙනවා. ලා දම්පාට මේ මල සමහර විට ඔයාලගේ ගෙවල් වලත් ඇති. ඇත්තටම ඒකත් හරිම ලස්සනයි. මෙන්න මේ මල් ඔයාලා දැකලා තියෙනවද? ඉතින් මේකත් අපේ වත්තේ තමයි තිබුණේ. ඔන්න වැස්සත් එක්ක මේ මලුත් හැම තැනම හැදිලා තියෙනවා. හරිම ලස්සනයි. පාට දෙකත් හරිම ලස්සනට ගැලපිලා තියෙනවා. මම දැකලා තියෙනවා සමහර ප්ලාන්ට් සේල් වලත් මේවා විකුණන්නත් තියෙනවා. ඇත්තට මේ මල ගොඩාක් ලස්සනයි. ඉතින් වැස්සට පස්සේ මෙන්න මෙයාලත් ගහ පුරාම පිපිලා තියෙනවා. මගේ ගාඩන් එකට මං අලුතෙන් එකතු කරගත්ත මෙන්න මෙයාගෙත් ඔන්න ඉස්සෙල්ලම මට මේ පාර ලස්සනට මල් පොකුරු දෙකක්ම ලැබෙන්න තමයි යන්නේ. මේ ඉන්නේ ලස්සන කහපාට තෙබු වර්ගයක්. මෙයාගෙත් පැල කීපයක්ම මගේ ළඟ තියෙනවා. ඉතින් වැස්සට පස්සේ මට මේ හැම පැලයකම ඔන්න ලස්සනට මෙයාලත් මල් දීලා තියෙනවා. කැනාස් මලට සමාන තනි පෙත්තක එක්කෙනෙක් තමයි. ඉතින් බලන්නකෝ එයාගේ ලස්සන. එයත් හරිම ලස්සන මලක්. මගේ ඩුබයි රෝස වලත් ඔන්න පුංචි සුදු පාට මල් දෙකක් පිපිලා තිබුණා. වැස්ස කාලෙට කොහොමද ඉතින් ඩුබයි රෝස වල නම් මල් ටිකක් පිපෙනව හොරයි. මගේ මිදුලේ හැංගිලා තිබුණ සුදු පාට මල් පිපෙන පැලවල මේ වැස්සත් එක්ක ඔන්න හැම එකකම වගේ දැන් මල් පිපෙන්න පටන් අරන් ගොඩාක්ම මෙන්න මේ සුදු පාටේ වගේ ලස්සනට මල් පිපිලා තියෙනවා. ඉතින් මේ වැස්සෙන් පස්සේ තමයි මෙයාලගේ මෙච්චරම මල් ගොඩක් මේ විදිහට හැදුනේ. තවත් දෙයක් අපි කොච්චර මල් පැලවලට වතුර දැම්මත් අර වැස්සෙන් අපේ පැලවලට එන නැවුම් බව ලස්සන මේ අපිට වතුර දාලා නම් ටිකක් ගන්න අමාරුයි. වැහි වතුරින් මේවට ලැබෙන්නේ අමුතුම ලස්සනක්. ඒක අර ආටිෆිෂල් ලස්සනක් නෙවෙයි. ඒක ස්වභාවිකවම ලැබෙන අමුතු ලස්සනක්. ඒ ලස්සන බලා ගන්න නම් ඉතින් වැස්සක් වහින්නම වෙනවා. ඔන්න ඔය විදිහට ඉතින් මගේ ගාඩන් එකේ පිපිලා තිබුණු ලස්සන මල් බලබලා ඉන්න අතර ආයෙමත් ඔන්න වහින්න පටන් ගත්තා. වැස්ස කියන්නෙත් ඉතින් සොබාදහමෙන් අපිට ලැබුණු අපූරු දෙයක් තමයි. තවත් ලස්සන ගාඩනින් vlog එකකින් හම්බ වෙනකල් මං එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝටම තෙරුවන් සරණයි.